හෝ යන ගමන් මේ වීඩියෝ එකත් බලලා යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අඩුවට රෙදි ගන්න තැනක් හෙව්වනම් ඔන්න ඔයාලට හොඳ chance එකක් තියෙනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මම කියන්නම් කොහොමද ඒක කරන්න කියලා. කොහොමද අඩුවට රෙදි ගන්නෙ? මොනවද අපෙන් ගන්න පුළුවන් කියලා සියලුම විස්තර මම කියනවා වීඩියෝ එක පුරාවටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ ගමන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ් කරලා නැත්නම් සබ් කරලම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මම ඉස්සෙල්ලාම පෙන්නන්නම් නයිටි වලට කලින් පෙන්නන්නම් ඔයාලා මගෙන් ගොඩාක් ඉල්ලන මෙන්න මේ දිග කලිසම. ඉතින් මේ සැරේ මේ දිග කලිසමේ ගන්න තියෙන පාට ටික මම පෙන්නනවා. මම ගොඩාක් දුරට මේ කියන්නේ මේකේ මේ එකම පාටනේ යන්නේ පාට ටික පෙන්නන්න කලින් මම ඉස්සෙල්ලා කියන්නම් මේක අඳින්න පුළුවන් මොන සයිස් අයටද කියලා. ඉතින් මේ කලිසම සාමාන්‍යයෙන් ඉනවට 46 විතර වෙන කෙනෙක් කෙනකම් විතරක් අඳින්න මේක ෆ්‍රී සයිස්. එතකොට ඉනවට 28 විතර ඉඳලා 46 විතර වෙන කෙනෙක් වෙනකම් අඳින්න. සාමාන්‍ය මේක ගොඩාක් මේ 50ට විතර ඇදෙනවා වෙනවට ඇඟට හිරට අඳින්න කැමති කෙනෙක් නම් 48 වගේ ගත්තර කමන්නේ නැත්නම් 46 විතර වෙනකම් කෙනෙක් ගන්න. එතකොට උකුල වටක් තියෙන්නේ 46යි. මෙතන හෙම් එක ගාවේ ඉඳලා කරුව ගාවට උස තියෙනවා අඟල් 12මාරත් 13ත් අතර. එතකොට කලිසමේ සම්පූර්ණ උස තියෙනවා අඟල් 35ක්. මෙතන ඉලාස්ටික් එක ගාවේ ඉඳලා හෙම් එක ගාවට උස තියෙනවා අඟල් 35ක්. ඔයා මම මේ කීව සයිස් වලට වඩා මහත කෙනෙක් නම් ඉතින් ඒ කලිසම අපේ සාමාන්‍යයෙන් ඉන 30 ඉඳලා 58 විතර වෙනකන් කෙනෙකුට අඳින්න පුළුවන් කලිසම වෙනම තියෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මහත කෙනෙක් නම් මට ඒ කලිසම ඉල්ලන්නේ නැත්තම් මේක ප්‍රශ්නයක් නෑ. ඉන 30 ඉඳලා මේ 28 විතර ඉඳලා 46 දක්වා කෙනෙකුට මේක ප්‍රශ්නයක් නෑ. මේක ඉල්ලන්න මහත කෙනෙක් නම් විතරක් මැසේජ් එක දානකොට මම මහතයි කියලා කියන්නේ. එතකොට මේ මට පුළුවන් වලට ලොකු සයිස් කලිසම දෙන්න. ඉතින් මේකේ මිල වෙන්නේ රුපියල් 500යි. ඔන්න ඉතින් පාටින් පාටට දරුවෝ ඉස්කෝලේ දාන්න යන්න, වැඩට යන කෙනෙකුට නම් වැඩට යන්න, ඒ වගේම පුංචි බිස්නස් එක පටන් ගන්න, බිස්නස් එකක් පටන් ගන්න හිතාන ඉන්නවා නම් ඔයා ඉතින් ඔයාට පුළුවන් මගෙන් ඇඳුම් අරගෙන ඉස්සලාම ඔයාගේ බිස්නස් එක පටන් ගන්න කොහොමද කියලා පුංචි අයිඩියා එකක් ගන්න. ඔයා වටේ ඉන්න පිරිස මේ වගේ දේවල් වලට කැමතිද කියලා පුංචි අයිඩියා එකක් ගන්න. ඉතින් ඔයාට ඇඳුම් කැලි මේ 5ක් විතර අරගෙන ඉස්සලාම ඔයාගේ පුංචි බිස්නස් එක රුපියල් 3000කටත් වඩා අඩු මුදලකින් පටන් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ අදහසත් මම දෙන ගමන් ආයෙත් කියනවා මේක මිල වෙන රුපියල් 500යි. ඉතින් රුපියල් 500කට පුළුවන් මෙන්න මේ ලස්සන කලිසම ගන්න. මේක මසරාටි රෙද්ද මේ බලන්න පොඩි වෙන්නේ මොකවත් එහෙම නැහැ. ගොඩක් අය අහනවා හේ අපේනවද කියලා. නෑ මේක සද රෙද්දක්. එහෙම හේ අපේන්නේ. අනිත් එක තමයි මේ සිල්ක් නෑ. මේක සිල්ක් රෙද්දක් නෙවෙයි. ඉතින් මසරාටි හොඳ රෙද්දෙන් මහලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තියෙනවා. මම පාට ටික පෙන්නගෙන යන්නම් ඔයාලට. මෙරුම් පාට තියෙනවා. මේ ඇඳුම් මේ පේනවටවත් වඩා හරිම ලස්සනයි ළඟට හරිම ලස්සනයි. ඉතින් ඒ කියන්නේ මේ හැබැයි දකින්නකොට මීට වඩා ලස්සනයි වීඩියෝ එකේ කලර්ස් වලටත් වඩා. ගොඩාක් අය කළු පාට ඉල්ලනවා. කළු පාටයි සුදු පාටයි තමයි ගොඩක් අය ඉල්ලන්නේ. මෙරුම් පාටයි. ඉතින් ඔන්න ඔය විදිහට පාටවල් තියෙනවා අපි ගාව. ඔයා පාට ඇඳුම් 5ක් නම් ඉල්ලන්නේ. මම ඇඳුම් 5 එවන්නේ පාට 5කින්. ඒ වගේම ඇඳුම් 10ක් නම් ඔයා ගන්නේ. මම ඇඳුම් 10 එවන්නේ ඔයාට පාට 10කින්. මං ගාව මේ වෙලාවේ පාට මේ තියෙන පාට ටික තමයි දැනට තියෙන්නේ. නමුත් ඔයා ඇඳුම් 10ක් විතර ගන්නවා නම් අපි ගෙනත් හරි රෙදි ගෙනත් හරි ඒ පාටින් ඒ කියන්නේ ඇඳුම් 10 එවන්නේ පාට 10කින්. ඒක ඉතින් මගේ නිදිගත් අය දන්නා මම අනිවාර්යෙන් ඒ කියන පාට තමයි එවන්නේ. මෙන්න මේ විදිහට ලස්සන පාටවල් තියෙනවා. ඔයාලට මම වීඩියෝ පුරාම WhatsApp නම්බරේ දාලා තියන්නම්. WhatsApp එක පැත්තට එන්න. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ නයිටිය. මේ නයිටිය සාමාන්‍ය ඔයාලා පපුවට 46 මේ විතර වෙනකන් කෙනෙක් නම් ප්‍රී සයිස් මේක පපුව 28 46 වගේ කෙනෙකුට අඳින්න පුළුවන්. ඊට වඩා ඔයා මහත කෙනෙක් නම් කියන්න මේ ලොකු සයිස් නයිටිය වෙනම තියෙනවා. මේ නයිටිය වෙන්නේ ඉන 30 ඉඳලා 46 දක්වා කෙනෙකුගේ නයිටිය වෙන්නේ රුපියල් 550යි. මේ අති තියෙන නයිටිය වෙන්නේ රුපියල් 550යි. ඉතින් ඊට වඩා ලොකු ප්‍රී සයිස් මේ ලොකු නයිටිය කියන්නේ පපුව 46ට වැඩි 50
55 වගේ කෙනෙකුට නම් 60 පළලෙද සම්පූර්ණම මේව කරලා මහන්නේ. ඉතින් එයාලගේ පපුව සයිස් එක අනුව මට නයිටි ඕඩර් එකක් දානවා නම් මගේ පපුව සයිස් එක 32යි නම් 42යි නම් ඔයා බ්‍රා සයිස් අඳින එක මට කියන්න. එහෙම නැත්නම් අපරාධිනේ මුදලක් දීලා ගන්න එක. ඒක නිසා අනිවාර්යෙන් බ්‍රා සයිස් එක කියන්නේ නයිටි එක ගන්නකොටත් ඒතකොට මම ඔයාලට අදාළ නයිටිය එවන්නම්. ඉතින් මේ තව දෙයක් තමයි ඔයාලා ගොඩාක් දැන් අද කාලේ ගොඩාක් අය ඔන්ලයින් ඕඩර් දානවනේ. ඉතින් ඒක නිසා මම ඔයාලට මතක් කරනවා පුංචි මුදලක් වෙන්නේ ටේප් එකක් ගන්න. ඉතින් මොකද රුපියල් 20ක් වගේ මුදලක් වෙන්නේ. ඒතකොට ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම කාන්තාවක් වුණාම අපේ පපුව වට ඉනවට උකුලවට අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔන්ලයින් ඕඩර් දාන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලා ගාව ටේප් එකක් තියාගන්න. එතකොට ඔයාලා සමහර ඔන්ලයින් දාන අය ඔය ගොඩක් කියන්නේ මේ මාර්ගේ ගෙනාවට පස්සේ මට අඳින්න බෑ අරකයි මේකයි කියලා. ඉතින් ගොඩක් දුරට වෙන්නේ ඔයා හිතාගෙන ඉන්නේ වගේ පපුව වට නැත්නම් උකුල වට මෙච්චරයි කියලා එවනට ඒ හිතාගෙන ඉන්න ගාන නෙවෙයි. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා ඉතින් ඔය ටවුන් එකකට යන වෙලාවට නැත්නම් අග කඩේකින් හරි මේ ඔන්ලයින් ඕඩර් දාන කෙනෙක් නම් අර තමන්ගේ පපුව වට ඉනවට ෂුවර් නම් කමක් නැහැ. ඒනට සමහර අය දන්නේ නැහනේ. ඒක නිසා ඉතින් ඔන්ලයින් ඕඩර් දාන කෙනෙක් නම් ටේප් එකක් තියාගන්න. ඒකට ඉතින් ගොඩාක් දුරට ඔයාලා ඔන්ලයින් ඕඩර් දානේම ඔයාලට වැරදෙන්නේ නැහැ. ඒ වගේම මෙන්න මේ නයිටිය. මෙන්න මේ වගේ ලස්සන පාටවල වලින් නයිටියක් තියෙනවා. ඉතින් ඔයාලට නයිටියත් මගෙන් දැන් ගන්න පුළුවන්. අර දවස්වලත් ගන්න පුළුවන්, දැනුත් ගන්න පුළුවන්. ඔන්න ඔය අයිටම් දෙක තමයි තියෙන්නේ. ගොඩක් අය ගවුම් ඇහුවා නෑ ගවුම් ස්ටොක් එක ඉවරයි. අනිත් එක මේ දවස්වල වැඩ ටිකක් වැඩි හින්දා ගවුම් අහන්න බාර ගන්න එකත් පොඩ්ඩක් නවත්තලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පාටවල් තියෙනවා නයිටියත්. ඉස්සෙල්ලා කිව්වා වගේ වීඩියෝ එක පුරාවට WhatsApp නම්බර එක දාලා තියන්නම්. ඉතින් WhatsApp එක පැත්තට ඇවිදින් පුංචි ඕඩර් එකක් දාන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න අමතකුණා. ගොඩක් අය සුදු පාට අහනවා. මම අර සුදු පාට මේ එකට මැනුම් එක දාගන්නේ. මොකද සුදු පාට කියන්නේ ඉක්මනට මේ ජරා වෙන පාටක් නිසා සුදු පාටත් අපි ගාව තියෙනවා. ඉතින් ඔයාලට සුදු පාටෙන් අනිත් මේ කියන්නේ අනිත් ඒවා වගේම ෆ්‍රී සයිස් එක කියන්නේ සුදු පාටන ඔයාලට ඕඩර් එක දාන්න පුළුවන්. සුදු පාටක් තියෙනවා අපි ගාව.